පෙට්‍රල් සුවඳටත් වැඩ කරන වාහනයක් විදිහට තමයි 3 wheel එක සමාජගත වෙලා තියෙන්නේ. ඉතින් මේ සුවඳටත් වැඩ කරන්න ඕනේ 3 wheel එක අඩුම කිලෝමීටර් 25ක් 27ක්වත් දුවා ගන්න බැරි නම් පෙට්‍රල් ලීටරයකින් ඉතින් ඒකෙන් ඇති වැඩකුත් නැහැ කියලා ලොකු මතයක් තියෙනවා. අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරමු ඔයාගේ 3 wheel එකේ පෙට්‍රල් වේස්ටේජ් එක නැත්නම් පෙට්‍රල් දහනය වැඩි වෙන්න මොනවද බලපාන හේතු. පෙට්‍රල් වේස්ටේජ් එක අඩු කරගෙන පෙට්‍රල් කන්සම්ප්ෂන් එක, ඒ කියන්නේ භාවිතය වැඩි කරගන්නේ කොහොමද කියලා එහෙනම් මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු. පෙට්‍රල් ගැන කතාවට යන්න කලින් මතක් කරනවා අපේ Facebook page එක තියෙනවා, Instagram තියෙනවා, එතකොට WhatsApp channel එකක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි TikTok channel එකකුත් තියෙනවා. tuk tube sl කියලා search කරා නම් මේවා ඔයාලට හොයාගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම අපිව subscribe කරලා තියාගන්න. එහෙනම් අපි දැන් යන් වීඩියෝ එකට. පෙට්‍රල් වේස්ටේජ් එක වැඩි වෙන්න, ඒ කියන්නේ කන්සම්ප්ෂන් එක අඩු වෙන්න බලපාන මූලිකම හේතුවක් තමයි පෙට්‍රල් වල ක්වොලිටිය. මේක ඔයාට පාලනය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ වුණාට වාහනයක් පැදලා පළපුරුද්දක් තියෙන කෙනෙක්ට කියන්න පුළුවන් මේ වතාවේ පාවිච්චි කරපු පෙට්‍රල් එකේ ගුණාත්මක භාවය කොහොමද කියලා. වාහනයේ වෙනසක් දැනෙනවා නම්, පෙට්‍රල් වල ක්වොලිටිය හොඳ නෑ වගේ තේරෙනවා නම් ඒ වගේ තැන් වලින් ඔයා ආයෙ පෙට්‍රල් ගහන්න එපා. ඒ විතරක් නෙවෙයි, දැන් දාගත්ත පෙට්‍රල් ටික තියෙනවනේ. ෆුවල් ඇඩිටියුඩ් එකක් පාවිච්චි කරලා ඒ ක්වොලිටිය නැති පෙට්‍රල් වල ක්වොලිටිය පොඩ්ඩක් හරි වැඩි කරගන්න පුළුවන් නම් වාහනයට වෙන්න පුළුවන් බරපතල හානි ගොඩකින් වාහනය බේරගන්න පුළුවන්. පෙට්‍රල් වල ක්වොලිටිය විතරක් නෙවෙයි, ඔයාගේ කාබියුලේටරේ තත්ත්වයේ උඩත් පෙට්‍රල් වේස්ටේජ් එක වැඩි වෙන්න පුළුවන්. කන්සම්ප්ෂන් එක අඩු වෙන්න පුළුවන්. ඉතින් ඇතුලේ කොටස් ගෙවි ගිහිල්ලා අකාර්යක්ෂමතා හට අරගෙන තියෙනවා නම් වාහනේ හොඳ බාස් කෙනෙක් ලව්වා පරීක්ෂා කරගෙන කාබියුලේටරේ අලුත් වැඩියා කරන්න හරි නැත්නම් අලුතෙන් කාබියුලේටරයක් රීප්ලේස් කරන්න හරි ඔයාට පුළුවන් නම් පෙට්‍රල් වේස්ටේජ් එක අඩු කරගන්න පුළුවන්. කන්සම්ප්ෂන් එක වැඩි කරගන්න පුළුවන්. කාබ් එක සම්පූර්ණයෙන්ම සවුත් වෙලා නැති වුණත් ඒකේ තියෙන ප්‍රධාන කොටස්, ඒ කියන්නේ එයාර් ස්ක්‍රූ එක, අයිඩ්ලිං ස්ක්‍රූ එක, එහෙම නැත්නම් නීඩල් එක, මේ වගේ ප්‍රධාන කොටස් ගෙවි යෑමකට හෝ පරණ වීමකට ලක් වෙලා තියෙනවා නම් ඒත් ඔයාගේ පෙට්‍රල් වේස්ටේජ් එක වැඩි වෙනවා. ඉතින් මේ වගේ කොටස් හොඳ බාස් කෙනෙක් ලව්වා පරීක්ෂා කරගෙන ආයෙ රීප්ලේස් කරන්න පුළුවන් නම් ඒකිනුත් ඔයාට වේස්ටේජ් එක අඩු කරගන්න පුළුවන්. අපේ හදවත වගේ තමයි 3 wheel එකේ කාබ් එක. මේක උඩ තමයි හැම දෙයක්ම දුවන්නේ. මොකද පෙට්‍රල් හැම තැනටම බෙදා දෙන්නේ. එතකොට පෙට්‍රල් වාහනය ඇතුලේ වැඩ කරන්නේ කාබ් එක නිසා. ඉතින් කාබ් එක හොඳට තිබ්බේ නැත්නම් පෙට්‍රල් වේස්ටේජ් එක වැඩි වෙනවා කියන එක ආයෙ කියන්න දෙයක්වත් නැහැ. පෙට්‍රල් වේස්ටේජ් එක වැඩි වෙන්න තවත් බලපාන කාරණයක් තමයි ඔයාගේ පෙට්‍රල් ෆිල්ටර් එක. පෙට්‍රල් ෆිල්ටර් එක පරණ වෙලා නම්, එහෙම නැත්නම් පෙට්‍රල් වල තියෙන කුඩා අංශු වගේ දේවල් නැත්නම් රොඩු හිර වෙලා නම් අන්න එතනදිත් ඔයාගේ පෙට්‍රල් වේස්ටේජ් එක වැඩි වෙනවා. ඉතින් පෙට්‍රල් ෆිල්ටරේ අලුතෙන් රීප්ලේස් කරන එක හරි නැත්නම් ඒක සුද්ධ කරලා දාන එක හරි කරගන්න පුළුවන් නම් වේස්ටේජ් එකක් තියෙනවා නම් ඒක අඩු කරගන්න පුළුවන්. පෙට්‍රල් ෆිල්ටරේ වගේම පෙට්‍රල් බට, එහෙම නැත්නම් පෙට්‍රල් හෝස් සවුත් වෙලා නම්, ඒවා කර වෙලා නම් නැත්නම් පරණ වෙලා නම්, පෙට්‍රල් සැරට තැම්බිලා නම්, එහෙම නැත්නම් තනින් ලීක් කරනවා නම් අන්න එතනදිත් ඔයාගේ කන්සම්ප්ෂන් එක අඩු වෙලා වේස්ටේජ් එක වැඩි වෙනවා. ඒවා චෙක් කරලා බලන එකත් ඔයා වේස්ටේජ් එක අඩු කරගන්න ගන්න ක්‍රියාමාර්ග වලින් එකක් විදිහටයි අපි සලකන්නේ. ඔයා 3 wheel එක පදවන ප්‍රදේශය අනුවත් ඔයාගේ 3 wheel එකේ පෙට්‍රල් භාවිතය නැත්නම් පෙට්‍රල් භාවිතය වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් මාතර වගේ නැත්නම් ගාල්ල වගේ තැනිතලා ප්‍රදේශයක පදින 3 wheel එකක්ම නුවර වගේ කඳු සහිත ප්‍රදේශයකට ඇවිල්ලා පැද්දොත් ඒකේ පෙට්‍රල් වේස්ටේජ් එක නැත්නම් කන්සම්ප්ෂන් එක වෙනස් වෙනවා. ඒ වගේම තැනිතලා ප්‍රදේශයක් වුණත් කොළඹ වගේ අධික රථ වාහන තදබදයක් තියෙන ප්‍රදේශයකට ගිහිල්ලා පැද්දොත් ඒ වාහනයේම කන්සම්ප්ෂන් එක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේක ගොඩක් දුරට වේස්ටේජ් එකක් විදිහට නොගත්තත් පෙට්‍රල් පාවිච්චියේ වෙනසක් වෙන්න පුළුවන්. ඒක නිසා ඔයා පදවන ප්‍රදේශය අනුවත් පෙට්‍රල් වේස්ටේජ් එක එහෙම නැත්නම් කන්සම්ප්ෂන් එක වෙනස් වෙන්න පුළුවන් කියන කාරණය tuk tube sl අපි මතක් කරන්න කැමතියි. මීට අමතරව පෙට්‍රල් වේස්ටේජ් එක එහෙම නැත්නම් පෙට්‍රල් කන්සම්ප්ෂන් එක වෙනස් වෙන්න බලපාන කාරණා විදිහට නැත්නම් පාර්ට්ස් විදිහට සැලකෙන්නේ එයා ක්ලීනර් එක, ප්ලග් එක, මෙන්න මේ වගේ අයිටම්. මේ වගේ දේවල් පරණ වුණොත්, ඒ වගේ කාර්යක්ෂමතාවය අඩු වුණොත් වැඩි බලයක් නිපදවන්න වෙලා
පෙට්‍රල් වේස්ටේජ් එක වැඩි වෙනවා. ඉතින් මේ වගේ එයාර් ක්ලීනර්ස් ප්ලග් ඒ වගේම පෙට්‍රල් ෆිල්ටර් පෙට්‍රල් බටර් අලුතෙන් රීප්ලේස් කරන්න ඕන කාලෙදී හරි විදිහට රීප්ලේස් කරලා කාබ්ලේටර් එක නැත්නම් කාබ් එක හරි විදිහට රිපෙයාර් කරලා හරි රීප්ලේස් කරලා හරි තියාගන්න පුළුවන් නම් ඔයාගේ පෙට්‍රල් වේස්ටේජ් එක අඩු වෙලා අනිවාර්යයෙන්ම කන්සම්ප්ෂන් එක වැඩි වෙනවා. ඉතින් මේ වගේ දේවල් කරගන්න පුළුවන් නම් ඒක ඔයාගේ පොකට් එකටත් හොඳටම බලපානවා. ඒ විතරක් නෙවෙයි වාහනේ යහපැවැත්මටත් හරියටම බලපානවා. අපි මේ කතා කරපු කාරණා වලට අමතරව ඔයත් මොන හරි කාරණා දන්නවනම් නැත්නම් ඔයාගේ යාළුවෝ කියන කාරණා ඔයා දැනගෙන තියෙනවා නම් ඒවා පල්ලෙහෙන් කමෙන්ට් කරගෙන යන්න. අපිට වගේම මේ වීඩියෝ එක බලන කමෙන්ට් කියවන කට්ටියට ඒක අනිවාර්යයෙන්ම වැදගත් වෙයි. අපි මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. හැමදාමත් වගේ අලුත් වීඩියෝ එකකින් ත්‍රිවිල් ගැන උනන්දු ත්‍රිවිල් ගැන දැනගන්න කැමති අයට වැදගත් වෙන වීඩියෝ එකකින් අපි ඊළඟ පාරත් ඔයාලා හම්බ වෙන්න එනවා. එහෙනම් හැමෝටම ජයම වේවා.